ඔබ දකින්න මේ දර්ශන පෙළ සමහර විට ඔබ කවදාකවත් දැකපු නැති දර්ශන පෙළක් වෙන්න පුළුවන්. ඉතින් මේ දර්ශන පෙළ ඇත්තටම ටිකක් දුර්ලභයි. ඒ දුර්ලභ නිසාම තමයි මේ වීඩියෝ එක අපි ඔබ වෙනුවෙන්ම ගෙනාවේ. ඉතින් ඔබ දන්නවා අපට තියෙන්නේ විශිෂ්ට සංස්කෘතියක්. අපේ ආගම දහමත් එක්ක බැඳිච්ච අපූර්ව සංස්කෘතියක් අපට තියෙනවා. විශේෂයෙන්ම පන්සලත් එක්ක ගොඩනැගුණු ඒ විශිෂ්ට සංස්කෘතිය තුළ අපූර්ව කලාත්මක නිර්මාණ රාශියක්ම අපට දකින්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේ කලා නිර්මාණ ටිකක් තමයි අද මේ ඔබ දකින්නේ. ඉතින් ඔබට පේනවා මේ නිර්මාණය කරලා තියෙන්නේ ස්වභාවික පළතුරු වලින්. මේකෙන් සංකේතවත් කරනවා අපේ රටේ තියෙන ශාස්ත්‍රීයත්වය. ආහාර පාන වලින් කිසිම අඩුවක් නැතිව හිඟයක් නැති බොහොම පුණ්‍යවන්ත රටක් තමයි. බොහොම පුණ්‍යවන්ත පරිසරයක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් අපේ සෞභාග්‍ය අපේ ශාස්ත්‍රීයත්වය තමයි මේ හරහා පෙන්වන්න උත්සාහ කරන්නේ. ඉතින් ඔබ මේ දකින දර්ශනය ඉතාමත්ම දුර්ලභ දර්ශනයක්. දොරකඩ අස්න කීම සඳහා තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් දොරකඩ අස්න කියන අපේ කුල කුමරු සහ පරිවාර කුමාරවරු ටික තමයි මේ විදිහට සූදානම් කරමින් ඉන්නේ. ඉතින් ඇත්තටම දොරකඩ අස්න පරිත්‍රාණ ධර්මදේශනාවත් එක්ක එකතු වෙච්ච හරි අපූර්ව චාරිත්‍රාක්. ඉතින් මේ චාරිත්‍රය දකින්න ගොඩක් දෙනෙක් හරි ආසයි. සාමාන්‍යයෙන් මධ්‍යම රාත්‍රියේ තමයි මේ දොරකඩ අස්න කියවන්නේ. ඉතින් ඒක කියවන්නත් ලේසි නැහැ. ඉතින් මේ පුංචි පුතා දවස් ගණනක් විහාරස්ථානයේ රැඳී සිටමින් ඒ සඳහා හොඳ පුහුණුවක් ලබනවා. ඉතින් එහෙම පුහුණුවක් ලබලා තමයි මේ දොරකඩ අස්න කියවීම සිද්ධ කරන්නේ. ඔබ මේ දකින්නේ තැඹිලි තොරණ. තැඹිලි ගෙඩි වලින් තමයි මේ නිර්මාණය කරන්නේ. සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා තැඹිලි විතරක් නෙමෙයි පොල් ගෙඩි වලුත් පොල් වලු වලුත් මේ නිර්මාණය සිද්ධ කරනවා. ඉතින් මේ දකින්නේ ඔබ තැඹිලි වලු වලින් නිර්මාණය කරපු හරි අපූර්ව තොරණ. ඉතින් මේ තියෙන්නේ ගොක්කොළ වලින් පොල් කොළ වලින් නිර්මාණය කරපු තවත් අපූර්ව තොරණක්. ඉතින් මේ සියල්ලක්ම තියෙන්නේ මේ දවස්වල හරි අපූර්ව උත්සවයක් පැවැත්වෙනවා මිද්දනීය මහා විහාරයේ. ඉතින් මිද්දනීය නගරයේ ආසන්නයේ තියෙන ඉතාමත් සුන්දර විහාරස්ථානය තමයි මිද්දනීය මහා විහාරයේ මිද්දනීය පන්සල. ඉතින් මේ පන්සලේ දවස් ගණනක් පුරා පැවති උත්සවයේ අපූර්ව අවස්ථාවන් ටිකක් තමයි ඔබ මේ දකින්නේ. ඉතින් ප්‍රදේශයේ ඉන්න බොහෝ දෙනෙක් මේ උත්සව අවස්ථා දැක බලා ගන්න විහාරස්ථානට සම්බන්ධ වුණා. ඉතින් ඔබටත් අවස්ථාවක් ලැබුණා. ඉතින් මේ අපූර්ව දර්ශන ටික දැක බලා ගන්න. ඉතින් අපේ SL Tune YouTube නාලිකාව හරහා තමයි ඔබට මේ දසුන් ටික අපි අරගෙන ආවේ. ඒ වගේම අපි ඔබට ආරාධනා කරනවා අපේ channel එක subscribe කරලා අපිත් රැඳී ඉන්න කියලා. මේ වගේ ලස්සන දර්ශන ඒ වගේම තමයි අපේ රටේ ආගමික අධ්‍යාපනික කලාව පිළිබඳව මේ හැම දෙයක් පිළිබඳව හැම සිදුවීමක් පිළිබඳවම අපි ඔබට හොඳ පසුබිමක් එක්ක අපි බොහොම අපූර්ව වීඩියෝ පෙළක් ඔබට අරන් එනවා විශේෂ අවස්ථාවන් පිළිබඳව. ඉතින් ඒ හැම දෙම අත්විඳින්න දැක බලා ගන්න රස විඳින්න ඒ හැම දෙයකම ආස්වාදේ විඳ ගන්න අපිත් එක්ක රැඳී ඉන්න කියලාත් අපි ඔබට මතක් කරනවා.